computer hardware course එක කරලා තියෙනවා නම් ඔන්න NVQ level 4 practical exam. ඒ කියන්නේ අපි කැලි බෑලි අතින් පයින් කරන්න තියෙන්නේ. අන්න exam එකේදී අපි මොන වගේ දේවල් වලද ready වෙලා යන්න ඕන කියන එක තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයා ට්‍රේනින් ඉදියොත් ඔයාට මම මේ කියන කරුණු පහ යටතේ දේවල් ඉගෙන ගත්තොත් ඔයාට වැඩිපුර අවධානය දීලා ඒවා ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ වෙලාව ඉගෙන ගනිමින් ඉන්නවනේ ඔන්න සර්ට එහෙම කියලා පොඩ්ඩක් මේවා ගැන චුට්ටක් තව වැඩිදුර ඔයාට ඉගෙන ගන්නත් පුළුවන්. මම මේ එක්සෑම් එක කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් 99ක් වගේ මේ ටිකම තමයි හුඟක් වෙලාවට එහෙට මෙහෙට වෙවි ප්‍රැක්ටිකල් එකේදී ඔයාලගෙන් අහන්න. ඉතින් මේ කරුණු පහ අපි එකින් එකට කතා කරමු වීඩියෝ එක ඉස්සරහට යනවා. ඉතින් තාමත් ඔයා channel එක YouTube එකේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න වෙලාව පොඩ්ඩක් යටට ගිහලා like එකක් එහෙම දාලා subscribe කරලා ඔන්න ආයෙත් වීඩියෝ එක බලන්න set. ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ එන්න මාසෙකට සති දෙක තුනකට කලින් ඔයාලට ටෙක් එකට කැඳවලා සාමාන්‍යයෙන් කියනවා. ඊට කලින්නේ මම ඔයාලට කියලා දෙන්නේ යන්නේ. එතකොට ඔයාලට තවත් මේක පැහැදිලිව කරගන්න පුළුවන් වෙන හින්දානේ. මොනවද අපිට සර්ලා සාමාන්‍යයෙන් රෙඩි වෙලා ඉන්න කියලා කිව්වේ කියලා. ඊට පස්සේ මම කියන්නම් ඇත්තටම අපෙන් ප්‍රැක්ටිකල් එකේදී කරන්න කියලා කිව්වේ මොනවද කියලා. එතකොට ඔයාලට මම හිතන්නේ ලේසියෙන්ම තේරුම් යයි මොන වගේ දේවල් වලටද අපි වැඩිපුර අවධානය දෙන්න ඕන කියලා. ඔයා කම්පියුටරයක් මුලින් ඉඳන් ඇසෙම්බල් කරන්න සහ ඒක අයපහු සාමාන්‍යයෙන් මුල සිට පරිගණකයක් එකලස් කිරීම හා අයපහු ගැලවීම. ඒ කියන්නේ මොන PC එකක් හදලා පෙන්වන්නත් ඕන ඔයා ඒක ගලවන්නත් දැනගන්න ඕන. අන්නේ දෙකම අපිට බලාගෙන ඉන්න කියලා කිව්වා. සාමාන්‍යයෙන් අපි කෝස් එකේ මේන් කන්ටෙන්ට් එක විදිහට අපි ඉගෙන ගන්න සාමාන්‍යයෙන් PC හදන එකනේ. ඉතින් ඒක හැමෝටම පුළුවන්. ඉතින් ඔන්න දැන් තාමත් පොඩ්ඩක් සැක එහෙම දිනනවා නම් මේ දවස්වල ඉන්නවා නම් මං හිතන්නේ PC එකක් මුලින් ඉඳන් හදන්න සහ ගලවන්න. ඒ ටික හොඳටම දැනගන්න සර්ලගෙන් අහගන්න වැඩිපුර ඒවට වැඩිපුර අවධානය දෙන්න. ඊට පස්සේ අපිට කිව්වා සාමාන්‍යයෙන් pen drive එකක් හරි මොකක් හරි storage එකක් අරන් එන්න කියලා. OS කීපයක් දාලා කියන්නේ Windows 10 11 හරි මොනවා හරි දෙයක් අපි pen එකකට දාගෙන ඒක boot වෙන්න හදාගෙන එන්න කියලා කිව්වා. ඊට අමතරව මොනවා හරි software අපේ එක එක වැඩ කටයුතු කරගන්න අරන් එන්න කියලාත් කිව්වා. ඊළඟ කාරණාවට ගියොත් එහෙම අපිට කිව්වා network සම්බන්ධයෙන් තියෙන මොනවද devices වල නම් වර්ග, එතකොට ඒ devices වලින් වෙන්නේ මොන වගේ දේවල්ද, එතකොට මේ devices network devices දැන් එක එකක් තියෙනවානේ router hub මනම් ගොඩ දේවල් තියෙනවානේ. ඉතින් ඒ වගේ මොනවද වෙන්නේ, භාවිතා වන අවස්ථා, ඒ වගේ usages අන්න ඒ වගේ දේවල් ගැන පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා කිව්වා. විශේෂයෙන් IP classes ඊට අමතරව අපි විශේෂයෙන්ම දැනගෙන යන්න ඕන කියලා කිව්වා. සාමාන්‍යයෙන් patch cable කියලා කියන්නේ එහෙම නැත්නම් straight through cable එක හෝ crossover cable එක. මේ දෙකෙන් එකක් එන්න පුළුවන්. ඔයා මේ දෙකෙන් එකක් අපි කියන එකක් ගහන්න ඔයාලා රෙඩි වෙලා ඉන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් තව කම්පියුටර්ස් දෙකක් එකට නෙට්වර්ක් කරලා, ඒ කියන්නේ කේබල් එක සම්බන්ධ කරලා මොනවා හරි ෆයිල් එකක් ෂෙයා කරලා වගේ පෙන්වන්න ඔයා ඉගෙනගෙන ඉන්න ඕන කියලා කිව්වා. ඔය වගේ කතන්දර ගොඩක් අපිට කිව්වා. හරිය ප්‍රධාන වශයෙන් කියපු දේ තමයි මොකක්ද කොටේෂන්. ඒවා ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් low end, ඒ කියන්නේ සාමාන්‍ය low budget, ඒ වගේම සාමාන්‍ය mid range කියන මැෂින් එකක්, සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණ එකක් සාමාන්‍ය ඒ වගේ එකට කොටේෂන් එකක් ඔයාලා රෙඩි වෙලා ඉන්න ඕන කියලා කිව්වා. ඒත් එක්කම සාමාන්‍යයෙන් high range එකේ හැමදේම කරන්න පුළුවන් මැෂින් එකක කොටේෂන් එකක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕන කියලා කිව්වා. ඒ කියන්නේ low end, එතකොට mid range සහ high end PC තුනක සාමාන්‍ය කොටේෂන් එකක් ලියලා කරලා ලස්සන ඇඳලා කරලා දෙන්න ඕන කියලා අපිට කිව්වා. ඉතින් ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට කිව්වේ. ඊට අමතරව ID card එක, එතකොට tech ID එක, ඒ වගේම training letter, ID copy, එතකොට අපි අර daily diary වගේ දේවල් තරන් එන්න කියලා කිව්වා. ඉතින් exam එකට එනකොට. ඉතින් ඔය වගේ දේවල් තමයි කිව්වේ. හරිද? හැබැයි දැන් අපි මේකෙදි ගත්තොත් එහෙම අපෙන් ඇහුව දේවල් ගත්තොත් මම වලට මුලින් ඉඳන් කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි මුලින් උදේ සාමාන්‍යයෙන් පරිදි ටේක් එකට ගියාන් පස්සේ සාමාන්‍ය වෙලා කලින් යන්න ඕන. ටිකක් වෙනතට වඩා ටිකක් කලින් යන්න බලන්න. මොකද සමහරකට අපි යන ගමන කේස් එන්න පුළුවන්. ඕකේදී අපිට මුලින් ගියපු ගාමම අපිට දුන්නා මීට අමතරව. හරිද? අපිට දුන්නා يعني ටීම් වගේ බෙදලා ඉවරලා ඊට අමතරව අපිට දුන්නා ප්‍රශ්න ටිකක්. සාමාන්‍යයෙන් මුලින් මට මතක විදියට එයාලා දුන්නා වෛරස් එකක් සාමාන්‍යයෙන් මැෂින් එකකට ගියන් පස්සේ මොන වගේද අපි කටයුතු කරන්න ඕනේ. එතකොට ඒකේ ෆයිල් බෑකප් කරගන්න ඕන විදිහ වගේ දේවල් අපිට පොඩ්ඩක් සඳහන් කරලා දෙන්න වගේ ප්‍රශ්න ටිකක් ඇහුවා. සාමාන්‍යයෙන් පොදුවේ ප්‍රශ්න ටිකක් ඇහුවා හැමෝගෙම. ඇහුවා කියන්නේ අපිට ලියලා කොලේක දෙන්න කියලා තමයි කිව්වා. Ubuntu වගේ OS කොහොමද අන්න ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අපෙන් ඇහුවා. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් එතකොට CMD ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් CMD එක ගැන මම ඒවා ගැන වීඩියෝ එකක් කරලා තිනවා මමත්. ඔයාලට ඕන එකක් ගිහලා බලන්න පුළුවන් බේසික් දේවල් ටිකක්. ඉතින් ඔය වගේ පොඩි ප්‍රශ්න ටිකක් අපිට ලියන්න දීලා ඒ ටිකට මුලින්ම පිළිතුරු ලියලා දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ කරපු දේ තමයි සාමාන්‍යයෙන් බෙදුවා ටීම් දෙකකට මම අර කලින් කිව්වා. ඊට පස්සේ අපිට කිව්වා ටීම් දෙකක් විතර බෙදලා දැන් මම මැද්දේ ඉඳී මම හිතුවා දැන් සාමාන්‍යයෙන් කොහෙටවත් වැටෙන්නේ නැති විදිහ අනේ මන්ද කියලා මට ඒතර කැමති දෙයක් තෝරගන්න පුළුවන් කියලා මම හිතුවා. ඒ වුණාට එක කට්ටියට කිව්වා මට සාමාන්‍යයෙන් Photoshop පාවිච්චි කරන්න ඕන, ඉන්ටර්නෙට් Zoom meetings වගේ තියෙන එකට පොඩි low budget PC එකක price list එක ඇතුළත්ව ඒවා ලස්සනට දාන්න කොටේෂන් හදන්න කොටේෂන් එකක් හදලා දෙන්න කියලා කිව්වා. අර කොලේම අපිට ලියලා දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ අනික් සෙට් එකට කිව්වා දැන් මම මෙහෙම දියනම් මේ පැත්තේ සෙට් තව එකක්, මේ පැත්තේ තව එකක්. මේ වලට කිව්වා හදලා දෙන්න කියලා ගේමින් වලට වීඩියෝ එඩිටින් වගේ සාමාන්‍ය high end
වගේ යනේවට performance තියෙන හොඳ කම්පියුටර් එකක් හදලා දෙන්න කියලා කිව්වා. සාමාන්‍ය graphic card වගේ දේවල් ඒකට ඇතුළත් වෙනවනේ. ඒ වගේ ටිකක් high end machine එකක් අපිට හදලා දෙන්න quotation එකක් දෙන්න කියලා කිව්වා. ඉතින් මම කිව්වා මේ පැත්තට වයින්නම් කියලා. අන්තිමට මට මේ පැත්තට තමයි සෙට් උනේ. මට මතක විදියට මම ඊට පස්සේ අර ටිකක් budget range එකේ යන සාමාන්‍ය හොඳ machine එකක quotation එකක් හදලා දුන්නා. ඉතින් ওই වගේ දේවල් තමයි අපිට මුලින්ම ඇහුවේ. ඊට පස්සේ ඒක අපිට කොලයක ලියලා දෙන්න උනා. කිසිම ෆෝන් එකක් කැල්කියුලේටර් එකක් මුකුත් පාවිච්චි කරන්න හම්බුන්නේ නැහැ. සමහරක් එක්සෑම් වල සමහර තැන් වල හම්බ වෙනවා කියලා කියනවා. ඉතින් අපිට නම් එහෙම මුකුත් හම්බුන්නේ නැහැ. එතකොට අපිට ඔළුවේ තියෙන්න ඕන අනිවාර්යෙන් මේ වගේ ප්‍රයිස් ලිස්ට් එකක් තියෙන්න ඕන ඔළුවේ. ඉතින්න්නකො දැන් ඔයාලා අනිවාර්යෙන් දැන් සර්ලා අපිට කිව්වේ නෑ හොඳ වෙලාවට මම ලක්ෂ 2ක් දෙනවා මේ ලක්ෂ 2කට හදන්න කියලා කියවන මැෂින් එක. අන්න එහෙම අපිට කිව්වේ නෑ. දැන් එහෙම කියවනම් තමයි අපි පොඩ්ඩක් තවදුරටත් ඔළුවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ කම්පොනන්ට්ස් වල සෑහෙන ප්‍රයිස් ගොඩක් අපිට මතක තියාගන්න ඕන. මම මේකට කරපු දේ ගත්තොත් එහෙම කොටේෂන් පිළිබඳව මම සාමාන්‍යයෙන් කරපු දේ තමයි ප්‍රොසෙසර් ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් i3 වල ඉඳන් i5, i7, i9 ඒ වගේ මම ප්‍රයිස් මතක තියාගත්තා. ඊට පස්සේ මම කරපු දේ තමයි RAM වල. එක RAM ප්‍රමාණයන් වල එක DDR වර්ග වල ප්‍රයිස් ටිකක් මතක තියාගත්තා. ඒ කියන්නේ PC එකකට අදාළ වෙන කේසින්, RAM, motherboard, VGA card ඒ වගේ අර කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එක දක්වා තියෙන devices වල ප්‍රයිස් මම මතක තියාගත්තා. කේසින්, මොනිටර් හැමදේම. මම ඔක්කොම කෑලි මම හිතන්නේ 50කට විතර කෑලි කියන්නේ මතක තියාගන්න try එකක් දුන්න සාමාන්‍යයෙන්. ඒකට මට ඒක ගොඩක් ලේසි වුණා. quotation එක හදනකොට මොකද මට ඕන තරම් කෑලි වල ප්‍රයිස් මතකයි. ඒකට මට පුළුවන් සර් ලක්ෂ ගණක් දීලා ඒ කියන්නේ ප්‍රයිස් එකක් දීලා මැෂින් එකක් හදන්න කිව්වොත් මට පුළුවන් හදන්න. එතකොට අර අපිට දැන් කියපු විදිහට හදන්නත් පුළුවන්. එතකොට අපිට කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් පොඩි මැෂින් එකක් හදන්න කියලා කිව්වොත් ඒකට මට හදලා දෙන්නත් පුළුවන්. ලොකු එකක් හදනවා නම් ඒකට හදලා දෙන්නත් පුළුවන්. මොකද මම ළඟ කෑලි ගොඩක් ඔළුවේ තිබ්බේ. ඉතින් ඔයාලත් පුළුවන් තරම් සාමාන්‍යයෙන් ප්‍රයිස් ඔළුවට දාගන්න. ඉතින් ඕක සාමාන්‍යයෙන් ඔයාලා කඩේක ට්‍රේනින් වෙනවා නම් ඕක ටිකක් ඔළුවට යනවා. ඉතින් අපිට කඩේකදී කොටේෂන් හදලා දෙන්න බෑනේ. අපි ට්‍රේනින් වලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඕන කඩේක ඉන්නවා නම් මේ වෙලාවේ ෂොප් එකේ වැඩ කරනවා නම් ඔයාලා දැනගන්න ඕන කොහොමද කොටේෂන් එක හදන්න. සර්ලෙන් උනත් අහගන්න හැමදේම මේ කෝස්ට් රේට්ස් වගේ දේවල් ගැනත් ටිකක් අපි දැනගන්න ඕන. ඉතින් ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් මට කියලා දෙන්න බෑ. ඉතින් මමත් ඒව ගැනත් ඔයාලට ඕන තරම් වීඩියෝස් කරලා තියෙනවා. CPU ඉඳන් UPS දක්වා මම ඔයාලට වීඩියෝ කරලා තියෙනවා. ඒව පොඩ්ඩක් බලන්න ඔයාලට පුළුවන්. ඒව බලලත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි කොටේෂන්ස් එක හදලා දුන්නා. ඊට පස්සේ මට මතක විදියට ඔන්න අපිට මේ දුන්නා පැච් කේබල් හදන්න. ඒකෙදි අපි හිතුවා ස්ට්‍රේට් ත්‍රූ කේබල් එක දුන්නා ලේසි. මොකද එක පැත්තක කියන්නේ ටයිප් එක වර්ගයනේ පාවිච්චි කරන ලේසිනේ කියලා නෑ. අපිට දුන්නේ මොකද ක්‍රොස් ඕවර් කේබල් එක. ඒතකොට එක පැත්තක ටයිප් A අනිත් පැත්තේ ටයිප් B. කොට මේ දෙපැත්තම ෆ්ලිප් කරලා ඒක හරියට වැඩ කරන්න ඕන කියලා කිව්වා. ඉතින් අපි ඒකත් හැදුවා. ඉතින් ඒක නම් චෙක් කරලා බැලුවේ නෑ. හැබැයි අපි චෙක් කරලා බලලා තමයි අරන් ගියේ වැඩ කරන හින්දා අපිට ටෙස්ටර් එක හම්බෙනවා. ඉතින් කේබල් එක ඔය විදිහට බැලුවා. ඊට පස්සේ මට මතක විදියට මදර්බෝඩ් අපිට කට්ටිය ගෙන්නවා. එක එක්කෙනා සර්ලා දෙන්නෙක් ඇවිල්ලා තිබ්බා. ඇසසලා දෙන්නෙක් ඇවිල්ලා තිබ්බා. ඒගොල්ලෝ ඇවිල්ලා කට්ටිය එක එක්කෙනා ගෙන්නගෙන මදර්බෝඩ් එක සාමාන්‍යයෙන් දැන් මදර්බෝඩ් එක කියලා දැන් මදර්බෝඩ් එක කොහොම දැන් පොතන්නේ මේක නම් මදර්බෝඩ් එකෙන් පෙන් ලෙවල්ලා මේ ස්ලොට් මොනවද මේ ස්ලොට් එකේ නම් මොකක්ද මේ බැටරි එකේ වෝල්ටේජ් කීයක් තියෙනවද. එතකොට මේ PCI Express මේ මොකක්ද මේ ස්ලොට් එක. එතකොට මේ RAM එකේ DDR කීයද. අන්න ඒ වගේ ප්‍රශ්න ඇහුවා. ඒ කියන්නේ මදර්බෝඩ් එක පෙන්නලා වගේ ප්‍රශ්න ඇහුවා. සරල ප්‍රශ්න ටිකක්. ඉතින් ඒවට ඔයාලට උත්තර දෙන්න පුළුවන්. මගේ වීඩියෝ ටික බලුවොත් ඊට පස්සේ නෙට්වර්කින් සයිඩ් එකේදී මට මතකයි ඇහුවා අපි ගංග තිබ්බ කියන්නේ පන්ති කාමරේ තිබ්බ නෙට්වර්ක් ඩිවයිසස් ගත්තන් පස්සේ ඒ වගේ තිබ්බා පැච් පැනල් රවුටර් එතකොට ඔය හබ් වගේ එක එක ස්විච් අනමනම් ගොඩක් තිබ්බා. මයනුත් ඇහුවා අර උපකරණේ මොකද්ද මේක මොකද්ද කී වගේ දේවල් ඇහුවා. ඉතින් මට එකපාරට අමතක වුණා. කොහොම හරි ටිකක් වෙලා තප්පරයක් විතර සර් ඉන්ඩෝ පොඩ්ඩක් කියලා මම මතක් කරලා ඊට පස්සේ පැච් පැනල් කියලා කිව්වා. පැච් පැනල් එකේ නම මතක වුණා. ඉතින් ඔබට ඔච්චරලා ගියා නේද මොකක් හරි ආගේ කතාවක් කිව්වා. ඉතින් කොහොම හරි උත්තරේ දුන්නා. ඉතින් ඔය වගේ ප්‍රශ්න අපෙන් ඇහුවා. ඊට අමතරව PC එක අර මම කිව්වා වගේ ඇසෙම්බල් කරන්න නම් අපට හම්බුන්නේ නැහැ. කොල්ලොන්ට නම් හම්බුන්නේ නැහැ. අපේ තව ඉන්දියාවේ අක්කලා නම් ඉල්ලඩියක්. ඒගොල්ලන්ට නම් මට මතක විදියට PC එක ඇසෙම්බල් කරන්න දුන්නා. ඉතින් ඒකෙදි මට මතකයි RAM මෙහෙම කට්ටිය සුද්ධ කර ගහලා. ඉතින් කොහොම හරි හැමෝම පාස් වුණා. ඉතින් ඔයාලට තව වැඩි අවධානය දෙන්න ඕන තැනක් විදියට මම හිතන්නේ ඔයාලා ට්‍රේනින් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් ටෙක් එකේ. ඔයා ටිකක් වැඩිපුර අවධානය දෙන්න මේ නෙට්වර්ක් කේබල් ක්ලිප් කරන එකට. ඉතින් අපිට ෂොප් එකෙන් දෙන්න නැත්නම් ඔයා මීටරයක් දෙයක් අරගෙන ක්ලිප් දෙක තුනක් අරගෙන ප්‍රැක්ටිස් වෙන්න. මොකද ඒක ඔයාලට වැදගත් වෙනවා එක්සෑම් එකට ආවා නැතහො ඔයාගේ ඉදිරි අනාගතයට වටිනවා ෂොප් එක වැඩ කරනවා නම් නෙට්වර්ක් කේබල් ගහනවා කියන්නේ ඒක අනිවාර්යෙන් ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපිට Windows දාන්න වගේ දේවල් නම් ආවේ නැහැ. ඉතින් අපි ඒකත් මොකද දන්නවනේ සාමාන්‍ය Windows එකක් දාගන්න, ඒ කියන්නේ OS එකක් දාගන්න සාමාන්‍යයෙන් දන්නවනේ. ඉතින් Ubuntu වගේ ඇහුවොත් නම් පොඩ්ඩක් අමාරුයි. Ubuntu නම් එහෙම සාමාන්‍යයෙන් අපෙන් නම් ඇහුවේ නැහැ. Ubuntu ගැන එහෙම. ඊට අමතරව මැෂින් දෙකක් නෙට්වර්ක් කරලා එහෙම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඒක අපිට නිකන් කිව්වා ඒවා දැනගෙන ඉන්න කියලා. ඉතින් ඒකත් ඔයා කොහොමද දැනගෙන ඉන්න එක හොඳයි. මොකද මේ ෂොප් එක වැඩ කරනවා නම් ඒක අනිවාර්යෙන්ම ඔයා දැනගන්න ඕන දෙයක්. ඒ වගේම ඔයාලට ඉස්සරහා ජීවිතේදී ගොඩක් ඒක ප්‍රයෝජනවත් වෙනවා. හදිසියේ ෆිල්ම් ටිකක් හරි දාගන්න නේද?
සින්දු ටිකක් දාගන්න. මේ වගේ දේවල් වලට හැම දෙයකටම අනිත් එක තමයි බය වෙන්න එපා. උඹ කය වේවුලනවා දෙකට තුනට නැමිනා. එහෙම කතා කරන්න යන්න එපා. හොඳට කතා බහ කරන්න ඇසෙසර්ස් ලත් එක්ක හොඳින් ඉන්න. ඉතින් ඔයාලට එතකොට විභාගේ වගේ නෙමෙයි අර මං කලින් කිය වගේ හැම දෙයකටම මේක ගොඩක් වටිනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් කටයුතු ටික වෙන්නේ. ඉතින් මට මේකෙදි කරලා පෙන්නන්න බෑ කොහොමද පැච් කේබල් හදන්නේ, කොහොමද මැෂින් ඇසෙම්බල් කරන්නේ කියන දේවල්. ඉතින් මගේ වීඩියෝ සෙට් එක එනවා. ඉතින් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන මුලින් ඉඳන් වීඩියෝ පළවෙනි සීසන් එක විදිහට මම එක කොටසක් ගෙනාවා. ඒකේ වීඩියෝ 14ක් විතර තියෙනවා. ඊළඟ සීසන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකෙත් දැන් වීඩියෝ 16ක් විතර කරලා තියෙනවා. ටිකක් ඇඩ්වාන්ස් විදිහට යනවා ඒකේ චුට්ටක්. ඉතින් ඔයාලට මේ ඔක්කොමත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ටික බැලුවත් ඔයාලට මම හිතන්නේ PC එකක් assemble කරගන්න පුළුවන් මනා දැනුමක් ඇතිව. පොඩ්ඩක් එහෙම වෙනස් වෙන්න පුළුවන් සමහරක් විට මේ අහන දේවල්. ඒ වගේදී මේවා තමයි ප්‍රධාන වශයෙන් එහෙම මෙහෙන් කරක අහන්න වෙලා. ඉතින් මේ ටික රෙඩි වෙලා යන්න. ඉතින් මම මේ ටික කලින් ඔයාලට කිව්වේ. ඉතින් ඇසෙසර්ස්ලා ඇවිල්ලා මාසයක් දෙකක් කලින් තියලා කියනකට වඩා ඔයාලට මේ වගේ දෙයක් දැනගත්ත සාමාන්‍යයෙන් බේසික් නොලෙජ් එකක් තියෙනවනේ. දැන් මම මේ කියපු දේවල් ටික පොඩ්ඩක් තව ඔයාලට ෆලෝ කරන්න පුළුවන්. එතකොට මම හිතනවා ගොඩක් පහසු වෙයි කියලා. ඉතින් ඉගෙන ගන්නමින් ඉන්නවා නම් සර්ලයින් වැඩිපුර අහන්න. ඔයා තාම කෝස් එකේ ඉන්නවා නම් වැඩිපුර අහන්න දැනගන්න. එතකොට AI වගේ දේවල් දිනවා ඒවා යූස් කරන්න ප්‍රශ්න හොයාලා බලන්න. ඔයාලට ගැටලු තියෙන තැන් ඒත් එක්කම තමයි ඔයා ෂොප් එකක ඉන්නවා නම් අර මම කියපු දේවල් ගැන ටිකක් වැඩිපුර අවධානය දීලා ඒවා ඉගෙන ගන්න බලන්න. ඒ වගේ ඉන්න අයගෙනුත් ඔයාලා පඬිතුකම් කියවන්න නැතුව ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්න. ඒලත් ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය තමයි ෂොප් වල වැඩ කරන අය ඉන්නේ. ඉතින් ඒලට උගන්වන්න යන්නේ නැතුව අපිට ගේමින් සම්බන්ධ ගොඩක් දේවල් මම මේකෙදි කරලා දිනවා. ඔයාලට බලන්න පුළුවන් channel එකට ගියොත්. ඒ වගේම අපි live වෙනවා සාමාන්‍යයෙන් දවසක් කර දවසක් වගේ. ඉතින් live streaming එකත් එක්කත් එකතු වෙන්න. මොකද අපිට ඒකෙදි ඔයාලගේ ප්‍රශ්න වලට දන්න විදිහට මට ඔයාලට උත්තර දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහලා එන අලුත් වීඩියෝ එකකින් හමු. subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා channel එකට එකතු වෙන්න. වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න ඔයාලට යටින් comment එකක් දාන්න පුළුවන්. ඔයා දැන් ට්‍රේඩින්ග් ද ඉන්නේ නැත්නම් ඉගෙන ගන්නවද මොකද්ද කියලා පොඩ්ඩක් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. බලමු අපි සාමාන්‍ය ලංකාවේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කරන සෙට් එක කී දෙනෙක් මේ වීඩියෝ එක බලයිද කියලා.